ඉගෙනීම සහ ඉගැන්වීම පිළිබඳ ගෙස්ටෝල් ප්‍රවේශය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම සඳහා අප මෙම ඉදිරිපත් කිරීම ඇසුරින් බලාපොරොත්තු වේ. ඉගෙනුම් ඉගැන්වීම් සංදර්ශය තුළ ගෙස්ටෝල් ප්‍රවේශය හඳුන්වා දෙනු ලබන්නේ එකිනෙකට සම්බන්ධ නොවූ කරුණු එකතුවක් ලෙස ග්‍රහණය කිරීමක් ලෙස නොව සමස්තයක් ලෙස ගැටලුව සහ සංකල්පය දෙස බැලීමට ඉගෙනුම් ලාභය දිරිමත් කිරීමයි. ගෙස්ටෝල් න්‍යායයේදී ඉගෙනීම යන්නට වඩා සංජානනය සඳහා වැඩි අවධානයක් යොමු කරන ලදී. එහිදී ගෙස්ටෝල්ට් යන්න අදාළ කරගත්හ. එමගින් සමස්තය, පූර්ණ රූපය, හැඩය, ආකෘතිය, රටාව, සංවිධිත ඒකකය යන අදහස පැහැදිලි කරනු ලබයි. සමස්තය සංජානනය කිරීම නිසා එය ගැටලු විසඳීමේ ක්‍රියාවලියේදී පහසුවක් වේ. ගෙස්ටෝල්වාදීන්ට අනුව මනුෂ්‍යයා යනු බීජගණිතය උගන්නා තාර්කික, විචාරශීලී, කාර්යක්ෂම, නව අත්දැකීම් ලබන, සිතාමතා තීරණවලට එළඹිය හැකි, යුක්ති ප්‍රතිපාදනයේ හිමියුතු, සමාජීය ජීවිතයක් ගෙවන සෞන්දර්ය අගයන, වරක් කළ දෙයක් නැවත කිරීමට තරම් ශක්තියක් ඇති බුද්ධිමත් සත්වයෙකි. මනුෂ්‍යයෙකුගේ සංකීර්ණ ඉගෙනුම් ක්‍රියාදාමය ප්‍රබෝධක ප්‍රතිචාර මගින් පමණක් විස්තර කළ නොහැකි බව මොවුන් දැක්වූහ. ඒ අනුව අප යා යුත්තේ සමස්තය වෙත බවත්, ඒ තුළින් පුද්ගලයාගේ ඉගෙනුම් ක්‍රියාදාමය සංජානනය හා චින්තන ක්‍රියාවලිය හා සම්බන්ධ කර විග්‍රහ කළ හැකි බව ඔවුහු දක්වති. මෙම රූපය දෙස හොඳින් බලන්න. එවිට අපට පෙනී යනුයේ මෙහි රූපයක් හා පසුබිමක් පවතින බවයි. එක වේලාවකට රූපය වන දෙය තවත් වේලාවකට පසුබිම වී පේනවා. පිටුතලය හෙවත් පසුබිමද එසේමයි. මෙම කරුණු තුළින් පෙන්වන්නේ එක් අවස්ථාවක ඉස්මතු කොට දක්වන දෙය කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරෙන බවයි. ඉගෙනුම් ක්‍රියාවලියේදී මේ ඉතා වැදගත් සංකල්පයක් වන බව ගෙස්ටෝල්වාදීන් පෙන්වා දී තිබෙනවා. ගෙස්ටෝල්වාදී න්‍යායට අදාළව ප්‍රධාන මූලධර්ම කිහිපයක් තිබේ. එම මූලධර්ම පිළිබඳ අපි කරුණු විමසා බලමු. ගෙස්ටෝල් න්‍යාය සමග පොදුවේ සම්බන්ධ වන මූලධර්ම වලට අදාළව සමානත්වය, අඛණ්ඩ බව, වසා දැමීම, සමානත්වය, රූපය, බිම, සමමිතිය, පිළිවෙල, සාමාන්‍ය ඉරණම වැනි සමහර විට ගෙස්ටෝල්ට් හා සම්බන්ධ අමතර නව මූලධර්මද ඇත.